ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි පින්වතියනි අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා උතුම් සම්බුද්ධ පූජාවන් පූජා කරලා පහන් ආලෝක පූජාවක් සිද්ධ කරමින් ආරම්භ කරන මේ පින්කම විචිත්‍ර කාව්‍යමය ධර්ම දේශනාවක් දේශනා කරවා ගනිමින් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්නේ ඒ සඳහා මේ පින්නතුන්ගේ විශේෂ ආරාධනාව අනුව මේ ස්ථානයට පැමිණුණ ප්‍රොෂාන් දුලින කිවිඳුන් ඇතුළු ඒ පින්නතුන් මේ අවස්ථාව සඳහා සපමිනලා තියෙනවා. ඒ උතුම් පුණ්‍ය ධර්මය කාව්‍යමය ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා එතුමන්ටත් පළමුවෙන්ම ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. උතුම් ධර්ම දේශනාව දේශනා කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා. හොඳයි සියලු දෙනාම මගේ තථාගත බුදු පියාණන් වහන්සේට සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගබ්බමේකේ උප්පච්ඡන්ති නිරයං පාප කම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා. ඇතම් කෙනෙක් මෙලොව උපදිති. පව් කළහු පින්වතුනි නිරයේ උපදිති. පින් කළහු දෙව්ලොව උපදිති. රහත්තු පිරිනිවෙති. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධම්මපදය පාප වග්ගය බුදුරුවන් ධම්රුවන් සංගරුවන් අතිමහත් ශ්‍රද්ධාවෙන් වැඳ නමස්කාර කරගනිමින් මම අද ඔබ සෑම දිනෙකටම කාව්‍ය දේශනාව තුළින් සමීප කරවන්න බලාපොරොත්තු වන්නේ අදූරදර්ශී සිතුවිල්ලක් නිසාවෙන් මිහිකත පවා කම්පා කරවමින් සම්බුදු ශාසනයේ සිදු අනුවේදනීය කතා පුවතක්. ඒ ධම්මපද අට කතාවේ යෙන මණිකාර කුළුපගතිස්ස තෙරුන් වහන්සේගේ කතා පුවතයි. මනසින් නුසස් වී පාස් කාන්ද දරුව තැනේ මිනිසා කියා කීවත් නේන විලස බානේ ඇසු විට ගෙනෙන මේ පුවතද
මේ ලෙස දැනේ කොහොමද මිනිස් සීත මෙතරම් දරුණු උනේ තණ්හාමාන සීත තුල ගිනි දල්වනවා පින පවනොතත් මිනිසුන් ලොව හමු වෙනවා ලද අවසරෙන් නිරයට මග සකසනවා ඉනිසා මිනිස් සීත වරදට පැටලෙනවා සිරවි සිටිති ඇතැමෙක් ලොව කෙලෙස් වනේ සරුදය නොදැන නිසරුවේ සුල ගින්ම වැනේ ගෙන එන පුවත නිදසොන් දෙයි මොකද උනේ විමසමු ඒ ගැන අපි දැන් මේ ලේසට අනේ කාරුණික පින්වතුනි අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මානු සමයේදී උන්වහන්සේගේ බුද්ධ පුත්‍ර රත්නයක් වූ තිස්ස නම් මහරහතන් වහන්සේ නමක් 12 වසරක් පුරාවට එක්තරා මැණික් කම්කරුවෙකුගේ නිවසට පිණ්ඩපාතේ වඩිනවා මැණික් කපා උපකරණ නිසා ඔහුව මණිකාර නමින් කවුරුත් හැඳිනගත්තා පින්වතුනි මණිකාරත් ඔහුගේ බිරිඳත් තිස්ස මහරහතන් වහන්සේට සලකන්නේ ඔවුන්ගේම දරුවෙකුට වගේ නිතිපතා මැණික් කම්කරුවගේ නිවසට පිණ්ඩපාතය වඩින මේ තිස්ස මහරහතන් වහන්සේ මණිකාර කුළුපගතිස්ස තෙරුන් වහන්සේ නමින් ප්‍රසිද්ධියටපත් වුණා සම්බුදු සිරිලොව බැබලෙන සමයයි කොසොල් නිරිඳු රට කරවන යුගයයි දනට පිනට ලැබී සිතුවිලි යායයි ඉං ලැබුවේ හැම දෙන ආම සුවයයි මණිකාරත් නීති දන් පෑන් දුන්නේ බිරිඳගේ දැතිනි දන් සැකසෙන්නේ 12 වසක් සුපුරුදු විලසින්නේ තිස්ස තෙරුන් දාන් පිනිස වඩින්නේ කුසේ උපන් දරුවෙකු විලසින්නේ සිතින්මය දන් වැට දුන්නේ
පිනට නැමුණු හිත තව වැඩි වන්නේ කොහොමද වරදක් වේවි සිතන්නේ. සදහවත් පින්වතුනි, අවුරුදු 12ක් පුරාවට මේ මණිකාරගේ නිවසට දනට වඩින තිස්ස මහරහතන් වහන්සේ එදත් පින්වතුනි වෙනදා වගේම දානය පිණිස මණිකාරගේ නිවසට වැඩම කරනවා. එදා උන්වහන්සේ වඩින වෙලාවේ මණිකාර නිවසේ ඉදිරිපිට ඉඳගෙන පින්වතුනි දඩමසක් පිළියෙල කරනවා. ආන්නේ වෙලාවේ දාණයට තාමත් කාලය තිබෙන නිසා නිසි කාලය එනතුරු මණිකාර කුළුපගතිස්ස මහතෙරුන් වහන්සේ පසකින් වැඩම සිටිනවා. වෙන දාමෙන්ම දන් පෙන් පිරි නාමන තුරෝ හිමි සඳ හිඳිතිගේ මිදුල පා සිවුරු දැරෝ සකසයි බිරිඳ දානය පින් සීතම පිරෝ දාඩ මාස් කාපයි ඒ ආතරේ මැණික් කාරෝ සුළු මොහොතක් මේලේ සින්ගත වෙන්නේ අසෙරොයෙක්ය අසුපිට නැගෙන්නේ රජුගේ අනලෙස මෙය සිදුවන්නේ උපදැමුමට මැණිකක් ගෙන දුන්නේ මැණික අපට ගානු ඉක්මන් කරලා දන්වනු අපහාට එය උපදමලා පමාන කොට රාජු හටගාරු කරලා රජ අන කරවනු කල්යල් නොබලා දඩ මස්ලේ තව රුණු අත පාලා මැණික අතටගෙන පසෙකින් තියලා දැත දවන්නට ගෙට යාමි සිතලා පිටව ගියා ඔහු වට පිට බලලා පිංගුතුනි එදා කොසල් නිරිඳුන්ගේ රාජපුරුෂයෝ අසුපිටින් පැමිණෙන්නේ මණිකක් උප දමන්නට කියලා සිතාගෙන මණිකාර ළඟට ඇවිල්ලා ඔහුට පවරනවා. රාජ ගෞරවය නිසාම දඩමස් කැපූ අතින්ම ආන්න අර මණික අරගෙන පසකින් තබනවා. ඉන් පසුව ඔහු ගෙට යන්නේ දෑත් පිරිසිදු කරගෙන එන්නට කියලා සිතාගෙන කාන්තියෙන් බැබලෙන මණිකලේ තවරුණ විට
එය පෙනෙන්නේ පිංගතුනි තවත් මස් පිඩක් හා සමානව. අන්නේ වෙලාවේ පිංගතුනි සිදු වුණ කතාව මෙතෙන් සිට අහන්න හැම කෙනෙක්ම මගේ තථාගත බුදු පියාණන් වහන්සේට නැවත වතාවක් සාදුකාරයක් පවත්වමු. තවත් වතාවක් ශබ්ද නගලා සාදු කියමු. දඩ මාස්ලේ තවරොනු කාල මණික දිලෙනවා හිරු රැස්නේ මතට වැටි එළිය කරනවා වටිනාකම් ළඟත් නොවටි නාදය වෙනවා කොහොමත් නාටලෝ දහමට ලොව කැරකෙනවා මේ නිවසේ ලිහිණියෙක් ඇති දැඩි වන්නේ උගේ දැසට දිලිසෙන මේ මණික ගැටෙන්නේ ලී කැටියක් යයි සීතලා පියමන් එන්නේ එක හුස්මට පින්වතේ මණික ගිලින්නේ පින්වත්නි එදා මණිකාර තමන්ගේ අත සෝදා ගැනීම පිණිස ගේ තුලට දුවගෙන ගියා. ඒ පුංචි වෙලාවේ නිවසේ හුරතලේට ඇති දැඩි කරපු ලිහිණියෙක් අර මස් වැදල්ලක් වගේ දිලිසෙන මණික එක හුස්මට ගිල දමනවා. පින්වතුනි ගෙයින් පිටතට පැමිණෙන මණිකාර මණික තැබූ තැන බලනවා. පෙනෙන්නට නැහැ. කලබලයට පත්වෙන ඔහු ඊටාම පුදුමයෙන් යුතුව තමන්ගේ බිරිඳට අඬ ගසනවා. අඬ ගසලා බිරිඳ සමග මෙන්න මේ විදිහට සංවාදයක යෙදෙනවා. සොඳුර මෙතන තිබුණ මණික ඔබවත් අරගෙන තැබුවද මම එය නොගතමි බලන්න ඔබ වෙන තැනකින් තැබුවද එහෙනම් පිටතින් කවුරුත් මෙහි ආවා ඔබ දුටුවද එහෙම කෙනෙක් ආවේ නෑ තිබූ තැන අමතක කෙරුවද පින්වත ඔහු මණික සොයයි බියවිලා කලබලයෙන් දැන් නම් සිත ඇවිලිලා තිස්ස තෙරුන් ගැන සැකයෙන් දුර දිග නොබලායින් පසු කළ දේවල් කඩිසරයෙන්
කොහොමද මම කියා දෙන්නේ පින්වත අද දින කවියෙන්. කාරුණික පින්වතුනි, බලන්න මේ පෞකාර සිත ලෝභය නිසා සැකයට පාත්‍ර වෙච්ච හැටි. මණිකාර පින්වතුනි දැන් ඉන්නේ ඊටාම කලබලයෙන්, හිතේ සැකයෙන්, හිස ගිනිගත් අයෙක් වගේ සැකයෙන්, ඇස් අන්ධ වෙලා, බියෙන් හිත ගිලන් වෙලා, කේන්තියෙන් රත් වෙලා. පින්වතුනි, වෙන කෙනෙක් පැමිණියෙත් නැත්නම්, බිරිඳ අරන් තැබුවෙත් නැත්නම් කවුද මේ මණික අරගන්න ඇත්තේ? මෙතන හිටියේ තිස්ස තෙරුන් පමණයි. සමහර විට උන්වහන්සේවත් මණික ගන්න ඇති. විමසන්න ඕනේ උන්වහන්සේගෙන්. හිමියනි සමා අවසර නොකරමි මෙමා කරදර. තැබු මැණික මා මෙහි පෙර ගත්තානම් දෙනු මැනවි එලි කර. නොගත්තෙමි මමය එනිසා නොමැත සැකබිය 1500 කෙලෙස් නැත මා හිතින් හැරගිය. හොරකමක් සිදු කොට බන කියයි රස මුසු කොට මැණික සොරකම් කොට හිඳි තාමත් සිනහා පල කොට. තිස්ස මහරහතන් වහන්සේ මණිකාරට පවසනවා, උපාසකය රහත් මුනිවරු සොරසිත ඇත්තෝ නොවේති. 1500ක් කෙලෙස් නැසූ කල කෙසේනම් මණිකකට ලෝභයක් ඇති වේවිද? මෙලෙසට මණිකාර කුළුපගතිස්ස තෙරුණුවෝ පින්වතුනි ඊ타ම කරුණාවෙන් මණිකාරට කරුණ පැහැදිලි කළා. කෝපයේ ගිනිදැල් වලින් පිලිස්සෙන මණිකාර මින් පසුව කලේ කුමක්ද? අසන්න පින්වතුනි තව දුරටත් මේ සංවේදී පුරා වෘත්තය දෙසවන් විවර කරගෙන කවි බණ කියනවා මම මොහොතක ඉඳලා සමහර දෙනා ඇත සුව නින්දට වැටිලා. එහෙනම් පින්වතුනි ඒ ගැන පොඩ්ඩක් සිතලා සාදු කියමු හඬ නාගලා. මොනවද පින්වතුනි දත් නැති සිය
වගේ වාරුවනෝ මෙති කිරියම් මෙලා ටිකක් වගේ දැතම නාලල වෙත තබවා බැති සිසිනේ හයියෙන් සාදු හඬ පතොරනෝ පින්වතොනේ මදි 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 බව තව වැටහෙනවා සහතික දෙන්නට තව කල් යනවා බණ කියනා මම උඩ විසි වෙන්නට තව හයියෙන් ඔබ සාදු කියන්න මදි 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 බව තව වැටහෙනවා සහතික දෙන්නට තව කල් යනවා උඩ ගිය මම බිමට වැටෙන්නට තව හයියෙන් ඔබ සාදු කියන්න නැවතත් පින්වතුනි අපි දැන් කතාවට එළඹෙමු පින්වතුනි දැන් මණිකාර ඉන්නේ කෝපයෙන් පිච්චෙන ගිනි දැල් වලින් මණිකාරව වසාගෙන අසන්න පින්වතුනි කුමක්ද සිද්ධ වෙන්නේ කියලා ඉස්සරහට මිහි කත පවා සසැලෙන පුවතකි වන්නේ පිංසිත නොමැත පෞසිත මතු වී එන්නේ අමීරි වදන් ඔහු මුවගින් ගිලී හෙන්නේ ලනුවක් රැගෙන හිමියන් වෙත පියමැන්නේ හිමිහට ගසා පාරක් අකෝනො සැරෙන් බිම ඇත තමා හිමි සඳ ඉන් පසුව වැරෙන් මහා පාපයක් කෙරොමට දැන් තමා කෙරෙන් සැරසෙයි මැණික් කරු දැන් බිරි
හොරෙන් දොළොස් වසරක් පුරාවට දන් පිදූ දෑතින් මණිකක් නිසා මහ රහතන් වහන්සේ නමක් මහ පොළොවට ඇද දමලා ලනු පොටකින් උන්වහන්සේගේ සිරුර බැඳ දාලා සිදු කරන මේ මහා අපරාධය කෙසේනම් පින්වතුනි ඉවසා සිටින්නේද? ලනු පොට තද වෙනකොට උන්වහන්සේගේ දෙකනින් කටින් නාසයෙන් උණුලේ කැට පිට වෙන්නට යෙදුනා. මණිකාර සිදු කරන්නේ මහා අපරාධයක් බව ඒ මොහොතේ ඔහුට නම් තේරුණේ නෑ පින්වත්නි. ගිජු ලිහිණියා මණික ගිලපු බව උන්වහන්සේ දැනගෙන සිටියත් අහිංසක සතාගේ ජීවිතය වෙනුවෙන් හැම වේදනාවක්ම උන්වහන්සේ ඉවසාගෙන දරාගෙන සිටිනවා. ඒ අතරේ සිදෝනේ කුමක්ද කියන වග අපි පින්වතුනි මෙතෙන් සිට අහමු. මණික දියන් මාට මණික දියන් මාට මහයින් ඔහු පවසන්නේ තමා නොගත් බව නැවතත් නිමිසාද සිහින් හඬින් පවසයිනේ දෙකනින් වැහෙන ලේ කැටි තුටුවාම නැවතත් ලිහිණියා පැමිණෙන්නේ හිමිගේ හිස මාත නැගලා ලිහිණියා ඒ අතරේදී ලේ බොන්නේ කෝපය ලැබුගිනි විලසින් නැවිලේ කිසිවක් නැත දැන් වැටෙන්නේ ලිහිණියා දොටෝවාම වෛරය ඇති වේ පාපාරක්ෝ හට දෙන්නේ ඒ පාපාරින් ලිහිණියා මියයි බිරිඳත් එතනට පැමිණෙන්නේ අහෝ කිමද මේ කියමින් නැය දැන් ඔහු වලකන්නට සැරසෙන්නේ පින්වතුනි එදා මණිකාර තිස්ස තෙරුන් වහන්සේගේ දෙකනින් කටින් නාසයෙන් ලේ කැට පිට වෙනවා. ලේ බොන්නට පැමිණි ලිහිණියට පා පහරක් ගසා දමද්දී ලිහිණියා මැරී පින්වතුනි එතනම ඇද වැටෙනවා. ඒ අතරේදීම පැමිණි බිරිඳටත් ඔහු මරණ තර්ජනය කොට පින්වතුනි ලනු පොට තව තවත් තද කරනවා. පින්වතුනි එහෙත් මණිකාරගේ බිරිඳ තව දුරටත් මෙන්න මෙහෙම කියනවා.
එයට මණිකාර පිළිතුරු දුන්න විදිහ අපි දැන් ශ්‍රවණය කරමු පින්වත්නි. හිමියාත කිසි වරදක් නැත ඔබට මොකද ඕනේ දන් දුන්නාත ඇයි පාපෙට මෙතරම් දිගෝනේ හිමිගෙන් ආද තිනේ නැසොරකම උනේ හිමිගෙන් ආද දිනේ නැසොරකම උනේ කහවතකට රැවටෙනු බැහැ ඔහු සොරකම කළේ ඇයි පැටලිලා ඇත්තේ මේ මායාම් දැලේ ඔහු සොරකම කළේ පින්වනි මාගේ බාලේ ඔහු සොරකම කළේ පින්වනි මාගේ බාලේ පින්වතුනි මෙන්න මේ විදිහට බිරිඳ සමග විවාද කරමින් මණිකාර ලනු පොට තද කරන වෙලාවේ මසක් මදක් හිස එසවූ තිස්ස තෙරුන් වහන්සේ පින්වතුනි වේදනාත්මකව මෙන්න මේ වගේ ප්‍රකාශයක් සිදු කරනු ලබනවා පින්වත බලනු මැනලිහිනියා මැරිලාද ඔහු මැරි වැටුනේ ඇස් නොපෙනේද එහෙනම් හිසේ බැඳිලනු පොට ලෙහනවද ඒයි මැනික නොමදී පැන යන්නටද පැන ගොස් නොමැත රහතුන් පෙර සිටම ලොවේ උජු පටිපන්න ගුණයට ඇත නොසිට පවේ සොරකම් කරන සිත්වත් කිසි විටක නොවේ ලනු පොට ලිහිල් කළ මැන සියෝ ළඟම දැවේ මැණිකක් ඔබ සොයන නිසා පෙනි පවසන්නේ කම්සැප ආසාවන් මාගේ සිතේ නොවන්නේ මරුණෝ ලීලියා වෙතටයි අත දිගු වෙන්නේ උගේ බාඩ බලලා ගානු මැන
මැණික තියෙන්නේ මෙතරම් වෙලාවක් සියලු වේදනාවන් විඳ දදාගෙන සිටි රහතන් වහන්සේ මණිකාර කුළුපගතිස්ස හාමුදුරුවෝ එදා මැරී වැටිච්ච ලිහිණියක් පෙන්වනවා ඇඟිල්ල දිගු කරලා පෙන්වලා කියනවා ලිහිණියගේ බඩ පළලා මැණික අරගන්නට කියලා. ආන්නේ මොහොතේ පැබසූ ලෙසටම පින්වතුනි ලිහිණියගේ කුස තුල අර මැණික තිබුණා. ඒ මොහොතේ හිතේ ඇති වුණේ දරා ගන්න බැරි වේදනාවක්. මේ මොහොතේදී කළ පාපය නොමැත සොලෝ දුක් වේදනා හිමි වෙනවා රාලුද මතෝ මණිකාරගේ දුක් හැඟුමන් ඇතිව ගැලෝ බෑ කියාත් දී නිරයට ඇදෙනවාලෝ. පින්වතුනි ලෝකයේ ඇතම් කෙනෙක් නියැලෙන්නේ පාපයේමයි. ඇතම් කෙනෙක් පින්වත්නි යහපතින් කල් ගෙවනවා. ඔවුන්ගේ පරලොව ගමනත් සසර ගමනත් විසඳෙන්නේ ඔවුන් විසින් කරගන්නා ලද කර්මයන් වලට අනුරූපමයි. මණිකාර අවීචි මහා නිරයට අරන් ගියා පින්වත්නි. ආන්නේ විදිහට එදා මෙච්චර දන්පැන් පූජා කරලා ඇයි ඔහුව නිරයට අරන් ගියේ කෙනෙක්ට හිතෙන්න පුළුවන්. පින්වත්නි 12 වසරක් පුරාවටම දන් පූජා කරත් ඔහු ඇයි එදා ඒ විදිහට නිරයට අරන් ගියේ? පින්වතුනි මෙච්චර දන් පූජා කර කර පින් කර කර හිටපු මිනිස්සෙක්ව එක වරදක් වුණාම එච්චර ලොකු දඬුවමක් ලැබෙනවද? ඒකට හේතුවක් තියෙනවා. මේ ලෝකේ තියෙනවා පින්වතුනි භයානකම අකුසල් කර්ම පහ. මේ අකුසල් කර්ම පහ අපි අතින් සිද්ධ වුණොත් බුදු කෙනෙක් මගදී හම්බුණත් පින්වත්නි සංසාරයෙන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකට අපි කියනවා පින්වත්නි ආනන්තරීය පාප කර්මය කියලා. ආනන්තරීය පාප කර්ම කීයක් තියෙනවද පින්වත්නි? ආනන්තරීය පාප කර්ම කීයක් තියෙනවද? පින්වතුනි ආනන්තරීය පාප කර්ම පහක් තියෙනවා. ඔබ දන්නවද ඒ මොකක්ද කියලා? බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයෙන් ලේ සොලවන එක තමයි පින්වතුනි පළවෙනි ආනන්තරීය පාප කර්මය. දෙවැනි ආනන්තරීය පාප කර්මය තමයි මහරහතන් වහන්සේ නමක්ව ඝාතනය කිරීම. තුන්වෙනි ආනන්තරීය පාප කර්මය තමයි පින්වතුනි සංඝයා අතර ભેදයක් ඇති කිරීම. හතරවෙනි ආනන්තරීය පාප කර්මය තමයි පින්වතුනි මව් ඝාතනය කිරීම. පස්වෙනි එක තමයි පින්වතුනි පීතෘ ඝාතනය. ඔය පහ සංසාරේ අපි අතින් කෙරුණොත් බුදු කෙනෙක් හම්බුණත් සංසාරයෙන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ පින්වත්නි.
ඒ තරම්ම භයානක අකුසල් කර්මයක් තමයි පින්වතුනි ආනන්තරීය පාප කර්මය කියලා කියන්නේ. මණිකාරගේ අතින් නිදා කෙරුණේ කීවෙනි ආනන්තරීය පාප කර්මයේද? පින්වතුනි මණිකාරගේ අතින් එදා සිද්ධ වුණේ මහරහතන් වහන්සේ නමක්ව ඝාතනය කිරීම. ආන්නේ හේතුව නිසා අවීචි මහ නිරයට වැටුණා. පින්වතුනි කවි කියන මටයි කවි අහන ඔයාලටයි මේ සසරින් මිදෙන්න තියෙන අවස්ථාව කොයි වෙලාවකවත් මේ පව්කම් නිසා අහුර ගන්න හොඳ නැහැ. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය පින්වත්නි අප්‍රමාදී වෙන්න. නැත්තම් සංසාරේ අපි අතින් ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් අවස්ථා අපිට ඕන තරම් තියෙයි. සසර කියලා කියන්නේ පින්වතුනි ආන්නේ වගේ මහ භයානක දෙයක්. අපි අද කිසිවක් හිතන්නේ නැතුව පින්වත්නි හිතට එන හැම දෙයක්ම කරලා දානවා. පින්වතුනි 12 අවුරුද්දක් පුරා දීපු දාණය එක පාපයකින් පින්වතුනි නැති කරගත්තේ මෙච්චර පින්තර කර අපිටත් ඒ වගේ අවස්ථාවක් වෙන්න බැරිද? පින්වතුනි අද මේ කවි බණ දේශනාවෙන් ඔබට යම් දෙයක් වැටහුණා නම් ඒ වැටහුණ දේ ඔබ හොඳින් ආදර්ශයට අරගන්න. පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ නම් අපත යවා ගන්න එපා. අවබෝධයෙන් කටයුතු කරන්න. වෛර සිතුවිලි අතහරින්න. පතුරවන්න පුළුවන් තරම් මෛත්‍රිය පතුරවන්න. පින්වතුනි දෙමව්පියන්ට පින්වතුනි පණ වගේ ගරු කරන්න. තමන්ගේ ආගම දහමට පණ වගේ ගරු කරන්න. පින්වතුනි තීරණ ගන්නකොට දුරදිග හිතලා තීරණ අරගන්න. හැම වෙලේම තමන්ගේ හදවතින් තීරණ ගන්න නැතුව තමන්ගේ බුද්ධියෙන් දෙපාරක් හිතලා පින්වතුනි තීරණ ගන්න. එනිසා පින්වතුනි එසේම දුරදිග නොබලා සැකයෙන් මුලාවටපත් වෙලා කිසිම තීරණයක් ඔබ ගන්නට නම් එපා. සිතකට ඇති සටියෙන් දකින්න අවස්ථාව නැති වෙන්නේ අපි හදිස්සි තීරණ ගන්න නිසා. එම කරුණයි පින්වතුනි අද ඔබට මේ කාව්‍ය දේශනාව තුළින් හෝරාවක් පුරාවට පහදලා දුන්නා. සිතුවිලි පිනටම යොමු කරවන්න පාපෙට කිසි විටකදී නොයන්න දුරදිග බලලා තීරණ ගන්න මෙපුවතින් ඔබ සිත ආරගන්න වෛරය සිත්වල නොමැති වේවා මෙත් සිතුවිලි සෑම සිතකම වේවා මේ පිං සැමටම අත්පාත් වේවා සියලු සතුන් ලොව සුවපත් වේවා නිබාදව ගුණතම් ලොව සුරකේවා පිනට මිසක් පවකට නොමැයේවා මෙයට සමන් දුන්
මේ පැතුම වේවා නිවන් පුරේ දොර කවුලෝ ඇරේවා අජරාමර නිවනින් සැනසේවා. පින්වතුනි මේ විදිහට ලස්සන පින්කමක් සිද්ධ කරලා අඩුපාඩුවක් අපි කළොත් ඒක ඔබේ හිතටත් මගේ හිතටත් වාවන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා අද ඔබ අප ඔබ මම මේ ලෝකයට බිහි වෙලා මේ විදිහට අද මගේ ඉස්සරහා ඉඳගෙන ඉන්නේ මම ඔබ ඉස්සරහා මේ විදිහට කවි කියන්නේ මගේ ආදරණීය ඔබේ ආදරණීය අම්මයි තාත්තයි දෙන්නයි හින්දා අපිට ජීවිතය දුන්න අපේ ආදරණීය අම්මවයි තාත්තවයි හදවතට අරගෙන මගේ අම්මා බුදු වේවා මගේ තාත්තා නිවනින් සැනසේවා කියන්න තරම් මේ පින්කම අවසානයේදී අපේ ආදරණීය අම්මවයි තාත්තවයි මතක් කරලා පින් දෙමු අපි පින්වතුනි. එහින්දා පින්වතුනි මම කවි කියනකොට ඔබ ඔබේ අම්මව දැස් දෙක අඩවන්න පියාගෙන ඔබේ අම්මව මතකෙට ගන්න. ඔබ ඔබේ තාත්තව මතකෙට ගන්න. පින්වතුනි කවිය අවසාන වෙනකොට මගේ අම්මා බුදු වේවා මගේ තාත්තා බුදු වේවා කියලා දෑත් දෙක නළලේ තියාගෙන හයියෙන් සාදුකාරයක් පතුරවලා අම්මටයි තාත්තටයි පින් දීලා මේ පින්කම අවසානයටපත් කරමු. එහෙනම් පින්වතුනි ඔබ ඔබේ දැස් දෙක අඩවන්න පියාගෙන ඔබ ඔබේ අම්මගේ රූපය මතක් කරගන්න. හදවතින් අපි ආදරණීය අම්මව ආදරණීය තාත්තව වන්දනා කරමු. දස මාසයක් කුස තුල මා දරුවා රාතුලේ සෝදෝ කිරි කර පෙව්වා නුඹට මාගෙන් දහස් වැරදි උනා මාගේ අම්මා මේ පිංගෙන මතු බුදු බව ලබා ගන්න අම්මා දහඩිය කැට පොළොවේලා දැඩි කළ මගේ පියේ ගිනියාවේ වැඩ කරලා මුදල් සේවුව පියේ නුඹටත් මම වැරදි කළා ආදර මගේ පියේ මේ පිංගෙන මතු නිවනම ලබා ගන්න පියේ කාරුණික පින්වතුනි
අද මේ විදිහට ඔබේ ගමේ මේ විදිහට කාව්‍යමය දේශනාවක් සිද්ධ කරන්නට මට ආරාධනාව කරේ එක ලොකු කතාවක්. මම ඒකත් මෙතනදී කියන්නම්. පින්වතුනි, මීට මාස දෙකකට විතර ඉහතදී ඔබේ ගමේ සුමිත් මහත්තයා මට හම්බෙනවා දෙමළ පාඨමාලාවක් හදාරනකොට. ඉතින් අන්න එදා තමයි මට සුමිත් අයියා, මම සුමිත් අයියා කියලා තමයි කියන්නේ. සුමිත් අයියා කිව්වා මල්ලි අපේ ගමේ කවි බණක් අපි කරමු. මං එතකොට කිව්වා අයියේ ඔයා ලැහැත්ති කරන්න මම එන්නම්. මං කිව්වා ඔබ මුලින්ම අහන්න පන්සලේ හාමුදුරුවන්ගේ. සුමිත් අයියා ඊට පස්සේ මට මේ ළඟදී කතා කරලා කිව්වා මල්ලි එදා අපි යෝජනා කරගත්ත දේ මගේ ගමේ තරුණයෝ එක්ක මං කතා කරා. අපි ඔක්කොම එකතු වෙලා ඉන්නවා මේ විදිහට පින්කමක් කරන්න. ඔයාට පුළුවන් ද ඇවිල්ලා කවි බණ කියලා යන්න කියලා. මං කිව්වා සුමිත් අයියේ මම එන්නම්. කිසිම දෙයක් මට ඕනි නෑ. මට සවුන්ඩ් ටික ලැහැත්ති කරලා දෙන්න. මං එන්නම් කියලා. කිව්වා වගේම සුමිත් අයියා පින්කම ලස්සනට ලැහැත්ති කරලා තියෙනවා. ඉතින් පින්වතුනි, මේ වගේ පින්කම් තමයි ගමේ හැමෝම එකතු වෙලා සිද්ධ කරන්නට ඕනේ. ආගම පින්වතුනි හදවතේ තියාගෙන රකින්න ඕනේ පින්වත්නි. අපිට හැම වෙලේම මොන දුකක් ආවත් පින්වතුනි පිහිට වෙන්නේ අපේ තථාගත බුදු පියාණන් වහන්සේ පමණයි. ඔබේ අම්මට තාත්තටවත් බෑ පින්වතුනි ඔබට කරදරයක් වෙච්ච වෙලාවට පිහිට වෙන්න. අම්මට තාත්තට පුළුවන් පින්වතුනි ඔබට හරි පාර කියලා දෙන්න විතරයි. ඔබට ඔබේ අත ගැලවිලා ගියත්, ඔබට ඔබේ කකුල ගැලවිලා ගියත් අම්මට තාත්තට බෑ පින්වතුනි පිහිට වෙන්න. පිහිට වෙන්න පුළුවන් එකම තැන මගේ තථාගත බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට පමණයි. ඉතින් පින්වතුනි මේ වගේ පින්කම් ඉස්සරහටත් මේ ගමේ සිද්ධ වේවි කියන ඒ ප්‍රාර්ථනාව මං හදවතින්ම ඔබලට සිද්ධ කරනවා. දැන් මේ බණ කතාව ඔබ ශ්‍රවණය කරා. මේ බණ කතාව අහලා ඔබ ඔබේ හදවතට මේ බණ කතාවෙන් කියලා දුන්න අර්ථය අරගෙන මින් ඉස්සරහට කලබල නොවි දෙපාරක් හිතලා තීරණ අරගනීවි කියලා මම හිතනවා. පින්වතුනි, අද මේ පුදබිමේ සිට ඔබ සියලු දෙනාගේ සිත් සතන් දහමින් පෝෂණය කරමින් සිදු කළ කාව්‍ය දේශනාවයි මේ නිමාවටපත් වෙන්නේ. ඔබේ උතුම් විහෙර බිමේ විහාරාධිපති පින් ඇති නායක මාහිමිපාණන් වහන්සේටත් වැඩ සිටිමින් මේ ප්‍රදේශවල මහත් සේවාවක් සිදු කරන සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් මේ වෙලාවේ මේන් ලැබුණා වූ පින් බලය අනුමෝදන් කරමු. ඒ වගේම මේ උතුම් පින්කමට මාව සම්බන්ධ කරපු මට හිතවත් සුමිත් මහතා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් ආදරණීය දරුවන් දෙපළටත් මේ වෙලාවේ මෙත් සිතින් ආශිර්වාද කර සිටිනවා. මාව මේ ලෝකයට බිහි කරපු පින් ඇති මගේ ආදරණීය අම්මා තාත්තටත් මේ පින්කමට සම්බන්ධ වෙලා උදව් උපකාර කරපු සියලුම දෙනාටත් දේශනාව අසා සිටිමින් සිටි ඔබටත් මේලාවේ පුණ්‍ය අනුමෝදනාවන් කර සිටිමින් පැමිණ සිටින ඔබ සෑම දිනකටම උත්තම නිවන් දොරටුව විවර කර ගන්නට මේ අසූ පනපද දේශනාව ආශිර්වාදයක් වේවායි අපි මෙත් සිතින් ආශිර්වාද කරමු. ඔබ සැමට පින්වත්නි සම්මා සම්බුදු සරණයි. දුකින් පෙළෙන සාත දුකින් නිදෙත්වා සොවින් පැවෙන සාත
සුවපත් වෙත්වා බියෙන් පෙළෙන සෑම බිය නැති වෙත්වා සෑම දෙනා ලෝව නිවන් දකීවා සෑම දෙනා ලෝව නිවන් දකීවා සෑම දෙනා ලෝව නිවන් දකීවා